Hello everyone. PT exam එකේ reading section එක කරනකොට අපිට reading skills පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි අද ඒ වගේ reading skill එකක් ගැන කතා කරන්නයි යන්නේ. reading section එකේ සමහර වෙලාවට අපිට possible answers හම්බෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට risk and impact කියන වචන දෙක. මේ වචන දෙක එකිනෙකට වෙනස් contextual meanings දෙන වචන දෙකක් වුණාට අපිට හම්බෙන passage එකේ context එකත් එක්ක මේ දෙක possible answers විදිහට පෙනෙන්න පුළුවන්. හැබැයි මේ අතරින් correct answers තියෙන්නේ එකයි. ඉතින් මේ වගේ වෙලාවට correct answer එක හොයාගන්න අපිට inferring කියන reading skill එක පාවිච්චි කරන්න පුළුවන්. inferring කියලා කියන්නේ අපි මොන හරි content එකක් කියවනකොට ඒකේ තියෙන විස්තරය සහ ඒ පිළිබඳ අපි දන්න දේ නැත්තම් අපේ ජෙනරල් නොලෙජ් එක කියන මේ දෙකම එකට එකතු කරලා අපි කිසියම් ගෙස් එකකට එනවා. උදාහරණයක් විදිහට මේ සිදුවීම නැත්තම් මේ විස්තර කරලා තියෙන දේ ඒක ඉදිරියේ වෙන්න තියෙන දෙයක්ද මේ වෙනකොට වෙමින් පවතින දෙයක්ද නැත්තම් අතීතයේ වෙච්ච දෙයක්ද කියන දාල අදහස අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී පාවිච්චි වන grammar නැත්තම් tenses වල භාවිතය විතරක් නෙවෙයි මේ විස්තරය සහ අපේ ජෙනරල් නොලෙජ් එක හරිම වැදගත් වෙනවා. ඉතින් මේ inferring කියන skill එක හරහා අපිට ඒ ලැබෙන දල අවබෝධයත් එක්ක possible answers අතරින් correct answer එක හොයාගන්න පුළුවන්. ඉතින් මේ වගේ shortcuts නැත්තම් reading strategies පාවිච්චි කරලා reading section එක වැඩි ලකුණු අරගෙන සහ ඉතාමත් අඩු කාලෙකින් complete කරන්න ඉගෙන ගන්න සහ practice කරන්න PTE and RT Express එක එකතු වෙන්න.